හෙලෝ ගයිස් කොහොමද අපි දැන් ඔන්න අද මේ කතරගම පැත්තේ රොමත් දාන්න යන්න හදන්නේ කට්ටිය මැවිලිනේ අපි අද යන්නේ අපේ අයියලයි අම්මලයි අපේ ෆැමිලි තරන්නේ අම්මා අපේ කට්ටියත් එක්ක යන්න වෙන ඕවෙන්නම් උදේ ලෑස්තිලා ඉනවා අපි කොහෙද පුතේ යන්නේ? බීච් එයා හිතන්නේ බීච් යනවා කියලා බීච් යන්න තමයි හිතන් ඉන්නේ වෙන්න බින්ගොත් ඇවිල්ලා පොඩි දෙයක් කියන්න බැරි වුණා ලංකාවට ගිහින් පළවෙනි සති දෙකේ කසුනොයි මයි දෙන්නම රිමෝට් වර්ක් කරා ඉතින් ඊට පස්සේ රිමෝට් වර්ක් කරලා වීකෙන්ඩ්ස් වලයි ඊට පස්සේ සති තුනේ තමයි අපි ඇවිද්දේ හෙලෝ ගයිස් අපි මේ යන ගමන් දැන් මේ රඹුත් කන හරියා පොලිසියෙන් ඉන්නවලු අපි දැන් කණ්ඩ හදන්නේ යන ගමන් අපි දූරියන් කන්න නැවැත්තුවා මං හරි මාස කෑමක් තමයි දූරියන් අපි දෙන්න මාසයි වෙන්නම් පුඩ්ඩක් නිදාගත්ත යනවා දැන් අපි ඉන්නේ පල්මඩුල්ලේ දැන් උඩවලව ඩෑම් එක ගාව ඉන්නේ. සෆාරි යන්න කියලා තමයි ආවේ උඩවලවට බට් ඒක හරියන්නේ නෑ වගේ ඒගොල්ලෝ කියනවා මේ වෙලාවේ සත්තු නැහැයි. කොමල නිදි දෙක වේද පාර. මාර ලස්සනයි මෙතන මේ මාරම ලස්සනයි නිකන් හරියම නිස්කලංකයිද කට්ටිය නානවා මාළුත් අල්ලනවා වගේ පේනවා අපි උඩවලව සෆාරි යන්න කියලා හිතුවා. මේ කියන්නේ සෆාරි ජිප් එක. මම කවදාවත් ගිහිල්ලා නෑ. ෆස්ට් ටයිම් ඉම්බල. ඈතින් පේන කඳු පන්තියත් එක්ක උඩවලව ජලාශය හරිම ලස්සනට මෙතැන්ට පෙනුණා. ඔවෙන් මෙතැන්ට ගියේ වතුර පොඩ්ඩක් අල්ලලා එනවා කියලා. ඒ වුණාට අන්තිමේට වැඩේ ඉවර වුණේ නාලම තමයි. කපිල උඩගාමේ ජලාශය බලන්න යන ගමන් ඉන්නේ.
අපි මේ කතරගම දැන් කිරිවෙහෙරට යන්න ගියේ. ඉස්සෙල්ලා කිරිවෙහෙරට ගිහලා පස්සේ දේවල්ට එන්න කියලා ගියා. මේ ඉස්සෙල්ලාම කතරගම යන හින්දා අපි දැන් ගඟෙන් ගොඩ වෙලා යන්නේ. අපි දෙන්න මේ මැණික් ගඟ ක්‍රොස් කරනවා ඉස්සෙල්ලා මෙයා එන හින්දා එහෙම හොඳයි කියලා අපි ඉගෙනද අපි දන්නේ නැහැ. කොහොමද? මේ පූජාවටයක් කොහෙන් තියන්නේ? කාට හරි ගමන් නැහැ. නේ අපි දෙන්න යන්නේ අලියට පළතුරු දෙන්න. අලියෙක් ඉන්නවද? පළතුරු වට්ටියක් දෙන්න පුළුවන්? මේ කතරගම කිරිවෙහෙරට ගිහිල්ලා මේ දේවල්ටත් ගිහිල්ලා කොයි යන ගමන් රසයක් තියෙන්නේ. බීච් එකට ගිහිල්ලා අපි කරමු. අපි කතරගම ගිහින් යන ගම රන්විලිකන්නේ සිනමා අම්මානේ බලන්න ආවා. මම කලින් ඇවිල්ලා නෑ මේකට. ලස්සනයි මේක. ඇදලා බෑ කවුරුත් නෑ පේන්න නම් බලමු. දෙකේ හොඳයි නේ. ලස්සනයි. මේ තියෙන්නේ බොම්බ වෙල්වට් කියන හින්දි ෆිල්ම් එක ෂූට් කරපු තැනලු. අපි දැන් මේ කන්න නවත්තලා තියෙන මේ එන්න මහසි දැන් එන්න රස්නේ මහා රස්නියක් තියෙන්නේ. දැන් මේ කොහෙද මේ හරියට කියන්නේ රන් මිනි දැන් පහුවෙලා ටිකක් දුර ඇවිල්ලා ඉන්නේ මේ තිස්ස හරියට ළඟයි. කතරගම ගිහින් එන ගමන් අපි තංගල්ලට ආවා. හැබැයි තංගල්ලට ආපුහම රෑ වුණා. ඒ නිසා අපි බීච් එකට ගිය ටිකක් රෑ වෙලා. ඉතින් ඒ නිසා අපි හිතුවා ආයි පහුවදත් යන්න ඕනේ කියලා. ඊට පස්සේ අපි එන ගමන් වැලිගම බීච් ගියා. මේ ඔවෙන්ගේ ෆර්ස්ට් බීච් එක්ස්පීරියන්ස් එක ශ්‍රී ලංකාවල. ඉතින් යා මාර විදියට එන්ජොයි කරා. මොකද වතුර රස්නේයිනේ.
අපි අපේ ලුපුවමලා ගෙදර ආවා වහිනවා වැහිලා නිකන් සුට්ටෙන්ද වයිනවා මේ එළියටත් බහ ගන්න බැරුව දැන් මේ ඉන්නව නවත්තගෙන අපි මොකේද අහුවෙලා ඉන්නේ රේන්ට අහුවෙලානේ අපි ට්‍රිප් එක ඉවරලා අපි ආපහු කුරුණෑගලාවා තවත් වීඩියෝ එකකින් ආපහු හම්බෙමු බයි Bye.